හොඳයි ළමයි ආයිබෝවන් හැමෝටම. අපි ළමයි අද 2027 දරුවනේ අපේ අලුතෙන් පටන් ගත්ත තීරි බැච් එකේ ළමයි කෙලින්ම අපි වීක්ලි ඩිස්කෂන් එකත් එක තමයි එකතු වෙලා ඉන්නේ. ඒතර ළමයි සාමාන්‍යයෙන් අපි ක්ලාස් එක ළමයිනේ සෙන්ස්ට්‍රාද සයිරිද කියන දවස්වල තමයි අපේ නුවර පන්තිය, එතකොට කුරුණෑගල පන්තිය සහ ඔන්ලයින් පන්තිය පැවැත්වෙන්නේ. හැබැයි ළමයි සති මැදදී අපි අනිවාර්යෙන් ළමයි තවත් දවසක් අපි ගොඩක් වෙලාවට ඔන්ලයින් ලයිව් එකකින් හම්බ වෙනවා. නේද? ලයිව් එකේ ක්ලාස් එකේ හම්බ වෙනවා. එතකොට අපි සාමාන්‍ය බදාදා තමයි ගොඩක් වෙලාවට මේකේ ලයිව් එක කරොත් කරන්නේ බදාදා දවස්වලට. එතකොට බදාදා දවස්වල කරන්න බැරි වුණ දරුවනේ අපි ඒකට අදාළව අපි ඔකට වීඩියෝ එකක් දෙනවා. එතකොට අපි ළමයිනේ මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දැනට ළමයි කරගෙන යන පාඩම් තියෙනවා. ඒ පාඩම් වල දරුවනේ තීරිත් එක්ක අපි ළමයි සාමාන්‍ය ප්‍රශ්න කරන්න ඕනේ. එතකොට අන්නේ ප්‍රශ්න මොකද වෙන්නේ ළමයි කෙලින්ම සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒන අපි ළමයි ගන්න ගිය සතියේ ළමයිනේ ඕගට්ටිගේ කෙලින්ම ටියුනින් මීටර්ස් එක ගන්න. තුන්වෙනි ටියුනින් මීටර්ස් එක. ඒක ළමයි ඔක්කොම ප්‍රකාශ 30ක් මම දීලා තිබ්බා. අපි ළමයි 30 ප්‍රකාශ 30 චුට්ටක් සාකච්ඡා කළෙමු. ඊට පස්සේ එදා මම එසේ ප්‍රශ්නයක් දුන්නා. ඒකත් අපි සාකච්ඡා කරමු. ළමයි නේ අංක 1. ශාකසෛල බිත්තිවල දරුවනේ ප්‍රධාන සංඝටකය වන සෙලියුලෝස්. ඇත්තනේ. දැන් මේ වගේ දිග ප්‍රකාශ ළමයි ඔක්කොම එකපාර කියවන්න එපා. කඩලා ගන්න. ශාකසෛල බිත්තිවල ප්‍රධාන සංඝටකය වන සෙලියුලෝස්. හරි. ජලයේ අද්‍රාව්‍ය. ඔව් වතුර දී වෙන්නේ නේ පොලිසකරයිඩියනේ සෙලියුලෝස් කියන්නේ. ඒක හරි. රේකීය පොලිසකරයිඩියක් වේ. ඔව් ඇත්ත. මොකද රේකීය පොලිසකරයිඩි දෙකක් තියෙනවා දරුවනේ. දැන් මේව නිකන් අහගෙන ඉන්න එපා. අනිවාර්යෙන් කොලයක් පෑනක් අරගෙන දරුවනේ ඒකෙම හරි කමන්න ලියා ගන්න. රේකීය පොලිසකරයිඩි දෙකයි. පුතා එකක් සෙලියුලෝස් එකක් ඇමයිලෝස්. ඒතර සෙලියුලෝස් කියන එක නා රේකීය කියන කතාවත් හරි, ජලයේ අද්‍රාව්‍ය කියන කතාවත් හරි, ශාකසෛල බිත්තිවල ප්‍රධාන සංඝටකය කියන කතාවත් හරි. ප්‍රකාශය සත්‍යයි. 2. ROBP කියන්නේ ටෙට්‍රෝසයක්ලු. නැහැ. ROBP කියන්නේ පෙන්ටෝසයක් ඇත්තටම. මොකද ඒක හැදිලා තියෙන රිබියුලෝස් වලින්. රිබියුලෝස් කියන්නේ පෙන්ටෝසයක්, ටෙට්‍රෝසයක් නෙවෙයි. වැරදි. ළමයිනේ ඩයිසකරයිඩ් DNA RNA වල දරුවනේ සංඝටක විදිහට ක්‍රියාකාරී වෙනවලු. ඇත්තද? නෑ. DNA වල තියෙන්නේ ඩියොක්සිරයිබෝස් දරුවනේ. RNA වල තියෙන රයිබෝස් ළමයිනේ. ඒතර රයිබෝස් කියන්නේ ඩියොක්සිරයිබෝස් කියන්නේ මොනවද? මොනොසැකරයිඩ්. ඩයිසැකරයිඩ් නෙවෙයි. කයිටින් සහ ළමයිනේ පෙක්ටින් කියලා කියන්නේ නයිට්‍රජන් අඩංගු දරුවනේ පොලිසැකරයිඩ් වෙනවලු. ඇත්තද කතාව? නෑ. ළමයිනේ නයිට්‍රජන් තියෙන පොලිසැකරයිඩයක් වෙන්නේ කයිටින් විතරයි ඈ. පෙක්ටින් ගන්න බෑ. ප්‍රකාශය අසත්‍යයි. ජල අණුවක දරුවනේ ඔක්සිජන් පරමාණු සුළු වශයෙන් ඍණයිලු. ඇත්ත. හයිඩ්‍රජන් පරමාණු දරුවනේ සුළු වශයෙන් ධනයිලු. ඇත්ත. අපි ඒකට කියනවා මොකද්ද? ද්‍රවීයතාවය. එක පැත්තක් ළමනේ ඍණාරෝපිත බර වෙලා අනිත් පැත්තේ ධනාරෝපිත බර වෙලා තියෙනකොට ඒකට කියන්නේ ද්‍රවීයතාවය. කතාව සත්‍යයි. දියලිස්සන්නා වගේ ළමයිනේ කෘමි සතුන්ට ජල පෘෂ්ඨයේ මත ළමයිනේ ඇවිද යන්න පුළුවන්කම ලැබිලා තියෙනවලු. අනිවාර්යෙන්ම. ඇයි ඒ හැකියාව ලැබිලා තියෙන්නේ? අධික ද්‍රාවක බලය නිසා නෙවෙයි, අධික පෘෂ්ඨික ආතතිය නිසා. උත්තර වෙන්න ඕනේ අධික පෘෂ්ඨික ආතතිය නිසා. ළමයිනේ 7. ලිපිඩ අණුදරුවනේ ජලබීතික අණුවන අතර සාපේක්ෂව ළමයිනේ හයිඩ්‍රජන් ළමයිනේ ඔක්සිජන් වලට වඩා වැඩියෙන් නැත. ලිපිඩ කියන්නේ වතුරත් එක්ක මුසු වෙන්නේ, වතුරත් එක්ක එකතු වෙන්නේ. ඒතකොට ජලය ආකර්ෂණය කරන්නේ. ඒ කියන්නේ ජලබීතිකයි. එයාගේ ළමයිනේ හයිඩ්‍රජන් සංඛ්‍යාව ඔක්සිජන් සංඛ්‍යාවට වඩා වැඩි. කතාව ඇත්ත. ඒක හරි ළමයි ඈ. 8. සෙලියුලෝස් දරුවනේ හෙමිසෙලියුලෝස් සහ පෙක්ටින්, කයිටින් සෛල බිත්ති ආශ්‍රිත සංඝටක වෙයි. මතක් කරගන්න. සෙලියුලෝස් වලින් තමයි ශාකසෛල බිත්තිය හැදෙන්නේ. සෙලියුලෝස් වලින් තමයි දරුවනේ හරිතලගී සෛල බිත්තිය හැදෙන්නේ. ඔකට අන්න ඒව ළමයි විවරණ දාගන්න. වඩින් පිටින් දඩබඩ ගන්න ලියා ගන්න. වෙනම කොලයක හරි ගමන්න ලියා ගන්න. මේ ප්‍රශ්නේ මෙන්න මේක තමයි විවරණය කියලා. ඒතර හෙමිසෙලියුලෝස් වලින් හැදෙනවා ශාකසෛල බිත්තිය. පෙක්ටින් වලින් හැදෙනවා ශාකසෛල බිත්තිය. කයිටින් වලින් හැදෙනවා දිලීර සෛල බිත්තිය. ඒතර මේ හැමෝම දරුවනේ සෛල බිත්තිය සංඝටක තමයි. කතාව සත්‍යයි. සුක්‍රෝස් ළමයිනේ ශාක තුල පරිවහණය වන අතර. ඔව් සුක්‍රෝස් ශාක වල පරිවහණය වෙනවා. ග්ලූකෝස් ළමයිනේ මිනිසා තුල පරිවහණය වේ. ඔව්. ඔය දැන් ග්ලූකෝස් මිනිසා තුල පරිවහණය වෙනවා කියන එක සාමාන්‍ය සිලබස් එකේ නෑ. හැබැයි අපේ පරිවහන වෙන්නේ ග්ලූකෝස් නේ. ඒක ළමයි සාමාන්‍ය අපේ අම්මලාගේ තාත්තලාගේ ආච්චිලාගේ සියලාගේ අපේ අර ලේවල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය මනින්නේ. ඒක සත්‍යයි. ළමයිනේ එන්න ඊළඟට. ඉනියුලින් දරුවනේ පෙක්ටින් සහ කියුටින් ජලයේ අද්‍රාව්‍ය පොලිසකරයිඩ්. ඔක කියුටින් නෙවෙයි. ඔක කයිටින් කියලා හැදෙන්න ඕනේ. ඒතර ඉනියුලින් ඊට පස්සේ පෙක්ටින් ඊට පස්සේ කයිටින් කියන්නේ ජලයේ අද්‍රාව්‍ය පොලිසකරයිඩ් වේ. කතාව සත්‍යයි. ඒතර ඒක අපේ සිලබස් එකට අදාළව ළමනේ කතාව සත්‍යයි. මොකද කිසිම පොලිසකරයිඩ් ජලයේදී වෙන්නේ නැහැ. ඒතර කතාව සත්‍යයි. හැබැයි සමහර පොත්පත්වල ළමයි කතාවක් තියෙනවා ඉනියුලින් කියන එක න උණු වතුරේ දී වෙනවා කියලා. හැබැයි අපේ සිලබස් එකේ නෑනේ. ඉන්න ගන්න ඕනේ. ඒතර දී වෙන්නේ නැහැ කියලා කිව්වොත්
අද්‍රාවය කියලා කිව්වොත් ඒ කතාව හරි. ට්‍රයිග්ලිසරයිඩ්. ළමයිනේ ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ මොනවද? ට්‍රයි ඒසයිල් ග්ලිසරෝල්ම තමයි. අර මේද අණු වගේ කට්ටියම තමයි. එයා ළමයිනේ කාබන පරමාණු 3ක් තියෙන ට්‍රයෝසල් ව්‍යුත්පන්නයක්ලු. නෑ. ට්‍රයෝසල් ව්‍යුත්පන්නය කියලා අපි කාවද ගත්තේ? මොනොසැකරයිඩ් වගුවේ. PGAL ෆොස්ෆෝග්ලිසරල්ඩිහයිඩ් කියන කෙනාව ගත්තේ. ළමයිනේ අපි ගත්තේ ෆොස්ෆෝග්ලිසරල්ඩිහයිඩ් මිස ට්‍රයිග්ලිසරයිඩ් නෙවෙයි. වැරදි. එක ජලාණුවක දරුවනේ සුළු වශයෙන් ද්‍රවීය හයිඩ්‍රජන් පරමාණුව යාබද අණුවේ ළමයිනේ සුළු වශයෙන් ද්‍රවීය ඔක්සිජන් පරමාණු අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවලු. සත්‍යයි. ඒක හරියටම හරි. ළමයිනේ මේද අම්ලවල ජල බීතික ස්වභාවයට ළමයිනේ දායක වන්නේ හයිඩ්‍රෝකාබන් දාමයයි. මොකද වෙන්නේ? කතාව සත්‍යයි. දැන් මේද අම්ලයක ළමයි ජල බීතික ස්වභාවය කියන්නේ වතුරත් එක්ක මුසු වෙන්නේ නෑනේ. දිග හයිඩ්‍රෝකාබන් දාමය තමයි ඒකට දායක වෙන්නේ. ඒතර එයාගේ තියෙනවනේ කාබොක්සිල් කාණ්ඩය. ඒක ළමයි ජල කාමී. සංතෘප්ත මේදේ ළමයිනේ ට්‍රාන්ස් අසන්තෘප්ත මේදය අධිකව පරිභෝජනය කිරීම දමනිබිත්ති ගණවීම සඳහා දායක වේ. කතාව ඇත්ත. කතාව සත්‍යයි. මොකද ඒ වෙලාවම ගොඩක් වෙලාවට දමනිබල ඇතුළු බිත්තිය තැම්පත් වෙනකොට දමනිබිත්ති ඝනකම වැඩි වෙනවා. ඒක ඇත්ත. පොස්පොලිපිඩවල දරුවනේ හයිඩ්‍රෝකාබන් වලිග ජලකාමී වන අතර නෑ. ළමයිනේ පොස්පොලිපිඩවල තියෙනවනේ අර දිග වලිග දෙක. හයිඩ්‍රෝකාබන් වලිග දරුවනේ ජල බීතිකයි. එතකොට පොස්පේට කාණ්ඩය ඒට සම්බන්ධ වෙලා තියෙන අණු විදරුවනේ ඒව ජල කාමී වෙනවා. එතකොට හයිඩ්‍රෝකාබන් වලිගයේ ජල බීතිකයි. දැන් 16 බලන්න. පොස්පොලිපිඩ සහ ළමයිනේ කොලෙස්ටරෝල් ප්ලාස්මා පටලේ තරලමය ස්වභාවය පවත්වා ගනී. ඇත්ත. පොස්පොලිපිඩ ගත්තත් කොලෙස්ටරෝල් ගත්තත් ඒ වලම ප්ලාස්මා පටලේ තියෙන මොනවද? ළමයිනේ ව්‍යුහමය සංඝටක. හරිද? එතකොට ඒ වලින් මොකද වෙන්නේ? තරලමය ස්වභාවය පවත්වා ගන්නත් පුළුවන්. ඊළඟට පෙක්ටින් වල දරුවනේ තැනුම් ඒකකය ග්ලූකෝසමින් වන අතර කයිටින් වල තැනුම් ඒකකය ළමයිනේ ගැලැක්ටෝයුරොනික් අම්ලය වේ. දෙක මාරු වෙන්න ඕනේ. පෙක්ටින් වල ළමයිනේ තැනුම් ඒකකයේ ගැලැක්ටෝයුරොනික් අම්ලය කයිටින් වල තැනුම් ඒකකයේ දරුවනේ ග්ලූකෝසමින්. ළමයි 18. කාබෝහයිඩ්‍රේට් දරුවනේ සියල්ලම ශක්ති ප්‍රභවයක් වේ. නෑ. කාබෝහයිඩ්‍රේට් ළමයි වගුවේ මතක් කරගන්න ශක්ති ප්‍රභවය වෙන්නේ කවුද? ළමයිනේ මොනොසැකරයිඩ්. ඒ කට්ටිය තමයි ශක්ති ප්‍රභවය වෙන්නේ. ළමයි 19. එක කෙලවරක දරුවනේ කාබොක්සිල් කාණ්ඩයක් සහිත දිග කාබන් සැකිල්ලක් ඇති අතර ළමයිනේ ඇති හයිඩ්‍රෝකාබන් දාම මේ දම්ලයක් තියෙනවලු. ඇත්තනේ? එක කෙලවරක දරුවනේ මේ වගේ කාබොක්සිල් කාණ්ඩයක් තියෙන ඊට පස්සේ ළමයි මේ වගේ දිග කාබන් සැකිල්ලක් තියෙන හයිඩ්‍රෝකාබන් දාමයක් දරුවනේ තියෙනවා නම් මොකද මේකට කියන්නේ? මේ දම්ලයක්. එක පැත්තක කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා එක පැත්තක දිග කාබන් සැකිල්ලක් තියෙනවා මෙන්න මේ වගේ ව්‍යුහයකට කියනවා මේද අම්ලයක්. ඒක වැරදි නෑනේ. ඒක හරි. රයිට්? හොඳයි. ඒකට ළමයි දැන් ඔයගොල්ලෝ ටික මේ දවස්වල දරුවනේ සාමාන්‍යයෙන් පාඩම් කරලා ඒකලම අර නෝට් කියවන්නේ. තාම ගොඩක් නෑ පොඩ්ඩයිනේ කරලා තියෙන නෝට් හොඳට කියව. හොඳට කියවන්න. ඒ කියවන මතක මාර වැදගත්. රයිට්. ඊට පස්සේ ළමයිනේ දිලීර සෛලබිත්තිය සහ ආත්‍රබෝඩා බහිස්සගිල්ලේ කයිටින් දක්නට ලැබෙයි. අනිවාර්යෙන් තියෙනවා. ජලයේ ළමයිනේ අධික වාෂ්පීකරණ දාපේ නිසා ද්‍රවාසන්න ප්‍රදේශවල දරුවනේ ජීවින්ට ශීත ඍතුවේදී ළමයිනේ නොනසී ජීවත් වෙන්න පුළුවන්ලු. මෙහෙමයි. ද්‍රවාසන්න කට්ටියට ශීත ඍතුවේදී ළමයි නොනසී ජීවත් වෙන්න වැදගත් වෙන්නේ අධික මේ වාෂ්පීකරණ තාපය නෙවෙයි. මොකද්ද ළමයිනේ? මිදීමේදී සිදුවන හිමායනයේදී සිදුවන ළමයිනේ ප්‍රසාරණය. ඒක තමයි හේතුව. ජලීය මාධ්‍යවලදී ළමයිනේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ඒ කියන්නේ මොනොසැකරයිඩ් වලලු ආකාරයෙන් තියෙනවලු. කතාව ඇත්ත. ග්ලූකෝස් සහ ළමයිනේ ලැක්ටෝස් අණුවක් එකතු වෙලා හැදෙන්නේ මොකද්ද? ගැලැක්ටෝස් අණුවක්ලු. නෑ. ළමයිනේ ඒක එන්න ඕනේ ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි එකතු වෙලා ලැක්ටෝස් සහ ජල අණුවක් හැදෙනවා. ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි එකතු වෙන්නේ ඒකලා ලැක්ටෝස් අණුවක් හැදෙන්නේ. අර ජල අණුව පිට වෙන්නේ ග්ලයිකොසිලික බන්ධනය හැදෙනකොට. ළමයිනේ මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් සාමාන්‍යයෙන් ළමයිනේ ඔක්සිහාරක සීනි වෙනවලු. මොකද වෙන්නේ? කතාව මේකයි. මොනොසැකරයිඩ් කියන්නේ අනිවාර්යෙන් ඔක්සිහාරක සීනි. ඩයිසැකරයිඩ් එහෙම ඔක්සිහාරක සීනි කියලා කෙලින්ම කියන්න බෑ. හේතුව ඩයිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවනේ. ලැක්ටෝස් ඔක්සිහාරක සීනි, මෝල්ටෝස් ඔක්සිහාරක සීනි, හැබැයි සුක්‍රෝස් කියන්නේ නිර්ඔක්සිහාරක සීනි. ඒ හින්දා ඩයිසැකරයිඩ් තිබ්බොත් තමයි ඔක්සිහාරක සීනි කියන වචන දාන්න බෑ. අනිවාර්යෙන් කියන්න වෙනවා සුක්‍රෝස් හැර කියලා. ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍යයි. ළමයිනේ ඇමයිලෝපෙක්ටින්. ඇමයිලෝපෙක්ටින් කියන්නේ ශාකනය වෙච්ච පොලිසැකරයිඩ්. හෙමිසෙලුලෝස් සෙලුලෝස් ළමයිනේ ශාකනය වෙලා තියෙනවලු. නෑ. ශාකනය වෙන්නේ කවුද? ඇමයිලෝපෙක්ටිනුයි ඊට පස්සේ ළමයි කෙලින්ම හෙමිසෙලුලෝසයි ඊට පස්සේ ළමයි ග්ලයිකොජනුයි. සෙලුලෝස් කියන්නේ කවුද? රේඛීය පොලිසැකරයිඩ්. හොඳට මතක් කරගන්න.
දැන් මේ වෙලාවෙම මුලින් ඉඳන් කර යන්න ඕනේ. එතකොට තමයි මේක සෙට් වෙන්නේ. ශාක සහ ළමයිනේ හරිත ඇලගී තුල පිෂ්ඨයේ ලෙසද දිලීරවල දරුණේ ග්ලයිකෝජන් ලෙසද ග්ලූකෝස් ගබඩා වෙනවලු. ඇත්ත. ශාක වෙලා හරිත ඇලගී වෙලා පිෂ්ඨයේ විදිහට එතකොට ග්ලයිකෝජන් විදිහ ළමයිනේ දිලීරවල ග්ලූකෝස් තමයි ගබඩා වෙලා තියෙන්නේ. ඒක ඇත්ත. ළමයිනේ පොලිසැකරයිඩ් සීනි ලෙස හඳුන්වනු නොලැබෙන අතර ලිපිඩ දරුවනේ විශාල අණු නිසා මහා අණු ලෙස දරුවනේ සැලකෙනවලු. පොලිසැකරයිඩ් සීනි නෙවෙයි. ලිපිඩ කියන්නේ විශාල ජෛවීය අණු තමයි. හැබැයි මහා අණු නෙවෙයි. ලිපිඩ මහා අණු වෙන්නෙත් නැහැ. ලිපිඩ බහු අවයවක වෙන්නෙත් නැහැ. ලිපිඩ කියන්නේ ජෛවීය වශයෙන් විශාල අණු. ළමයින් ඊළඟට ජල අණු අතර දරුවනේ තියෙන සංශක්ති බල නිසා ජල අණු වලට දරුවනේ ඉහළ පෘෂ්ඨික ආතතියක් ලැබෙනවලු. ඇත්තද? සත්‍යය. ඒක හරි. සංශක්තිය නිසා ළමයි පෘෂ්ඨික ආතතිය වැඩි වෙනවා. ඒක හරි. ළමයි 29. ග්ලයිකෝජන්, පෙක්ටින්, හෙමිසෙලුලෝස් ළමයිනේ ස්පටික විදිහට තියෙනවලු. ළමයි මෙහිමයි. ඔය ස්පටික විදිහට තියෙනවාද, පැණි රසයිද, වතුරේ දිය වෙනවද? ඒව අදාළ වෙන්නේ සීනි වලට. සීනි තමයි ස්පටික විදිහට තියෙන්නේ. දැන් මෙතන මේ ග්ලයිකෝජන්වත්, මෙතන මේ පෙක්ටින්වත්, මෙතන මේ හෙමිසෙලුලෝස්වත් ළමයි මේවා ස්පටික වෙන්නේ නෑනේ. මේවා සීනි නෙවෙයිනේ. මේවා පොලිසැකරයිඩ්. ඒතර මේවා ස්පටික වෙන්නේ නෑ. කතාව වැරදි. ළමයිනේ 30. ග්ලයිකෝජන් වේවා දරුවනේ ඉනියුලින් වේවා සාමාන්‍යයෙන් සංචිත වෙනවලු. ඔව් ග්ලයිකෝජන් ළමයි කෙලින්ම ශාකමේ සතුන් තුල සංචිතයි. ඉනියුලින් ළමයි ශාකවල සංචිතයි. ඩේලිය ආකන්ද බල. ළමයිනේ පෙක්ටින් සහ කයිටින් ළමයි කෙලින්ම ව්‍යුහමී කෘත්‍යයක් ඉටු කරයි. ඔව් පෙක්ටින් වලින් සෛල බිත්තිය හැදෙනවා, මධ්‍යස්ථ ස්තරය හැදෙනවා. කයිටින් වලින් දරුවනේ මොකද වෙලා තියෙන්නේ කෙලින්ම අපි ගත්තොත් දිලීර සෛල බිත්තිය අතර ආත්‍ර පොඩා පිටසකෙල හැදෙනවා. ඒතර ඒ වෙලාවම ව්‍යුහමී කෘත්‍ය ඉටු කරයි කියොත් ඒක හරි. ග්ලයිකෝජන් ඉනියුලින් ළමයි සංචිත කෘත්‍ය ඉටු කරයි කියලා කිව්වොත් ඒ කතාව සත්‍යයි. හරිද වැඩේ? හොඳයි. ඒතර මේ ටික අහන්න පුළුවන් නම් පට්ට ළමයි මොකද බලන්න මේ ප්‍රකාශ ටික සුපිරිම් ප්‍රකාශ ටිකක් තියෙනවා. හැබැයි ගොඩක් ළමයි 30 මාර ගොඩක් ගහනවා ළමයිනේ. ඇත්තටම සන්තෝසයි. ඒතර මේ සතියේ හොඳටම පාඩම් කරගෙන ඉන්න. මොකද මේ සතියේ තියෙනවා ළමයිනේ සුපිරිම ටියුනින් මීටර්ස් එක. ඇවිල්ලා නීමට කරලා වැඩ දාලා සෙල්ලම් දාලා සීන් එක ඉන්න ඕනේ. හරි. දැන් අපි දුන්න එදා එසේ එකක් නේ. එසේගේ මාකින් එක චුට්ටක් ගමු. හරි. ඒතර අපි ළමයිනේ මේ ක්ලාස් එකේ ලියලා සාකච්ඡා කරන දරුවනේ 3 වෙනි එසේ එක. ඒතර අපි දවල් ටික දැන් ඔකට දැන් තවත් යාළුවෝ ඉන්නවනේ. අපේ පන්තියේ එන යාළුවෝ එන්න පුළුවන්. ඒතර නොවෙන යාළුවෝ ඉන්න පුළුවන් නේද? ඒතර ඒ වගේ තමයි චුට්ටක් ඔයගොල්ලෝ හොයලා බලන්න. එහෙම මුලින් ඉඳන්ම සාමාන්‍යයෙන් එසේ ළමයි ගොඩක් වෙලා ලියෙන්නේ. හැබැයි අපි මොකද වෙන්නේ? මුලින් ඉඳන්ම දරුවනේ සාමාන්‍යයෙන් එසේස් ටික ගන්නවා. මොකද මන් දුන්නේ? ජෛවීය වශයෙන් දරුවනේ වැදගත් වෙලා තියෙන ලිපිඩ තියෙනවා. අන්නේ ලිපිඩ වල දරුවනේ මොකද වෙන්නේ? මොනවද ව්‍යුහමේ ලක්ෂණ? ඒතර මොනවද දරුවනේ තියෙන වර්ග? මොනවද ඒකට තියෙන කාර්යභාරයන්? ඒ ටික තමයි අහලා තිබ්බේ. හරි. මොනවද උත්තර වලට එන්න ඕනේ? ලියවෙන්න ඕනේ. ලිපිඩ වල මූලික දේවල් ලියවෙන්න ඕන අනිවාර්යෙන් ඈ. ලිපිඩ කියන්නේ ජල බීතික අණු සහිත විවිධාකාර කාණ්ඩයක් බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ විශාල ජෛවීය අණු වන බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ මහා අණු ඕ බහු අවයවික නොවන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය CHO දරන බව එක ලකුණක් තියෙනවා. නමුත් ළමයිනේ හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය දෙකට එකට සමාන නොවන බව එක ලකුණක් තියෙනවා. සාපේක්ෂව ළමයින හයිඩ්‍රජන් ඔක්සිජන් වලට වඩා වැඩි නැති බව එක ලකුණක් තියෙනවා. දරුවනේ ප්‍රධාන ලිපිඩ වර්ග තුනක් තියෙනවා. එකක් තමයි මේදය, එකක් තමයි ෆොස්ෆොලිපිඩ, එකක් තමයි ස්ටෙරොයිඩ්. ලකුණු තුනක් තියෙනවා. දරුවනේ මේදය සෑදී ඇත්තේ මේද අම්ල සහ ග්ලිසරෝල් වලින් බව එක ලකුණක් තියෙනවා. ග්ලිසරෝල් දරුවනේ ඇල්කොහොල් කාණ්ඩයට අයත් අණුවක් බව එක ලකුණක් තියෙනවා. දරුවනේ එහි සෑම කාබන් පරමාණු 3කටම ළමයිනේ OH කාණ්ඩයේ බැගින් සම්බන්ධ වී ඇති බව එක ලකුණක් තියෙනවා. දරුවනේ මේද අම්ලයක එක කෙළවරක කාබොක්සිල් කාණ්ඩයක් පවතින බව. දරුවනේ අනෙක් කෙළවරේ දිග කාබන් සැකිල්ලක් තියෙන හයිඩ්‍රෝකාබන් දාමයක් පවතින බව එක ලකුණක් තියෙනවා. දරුවනේ හයිඩ්‍රෝකාබන් දාමයේ කාබන් පරමාණු 16 18ත් අතර සංඛ්‍යාවක් පවතින බව එක ලකුණක් තියෙනවා. දරුවනේ ග්ලිසරෝල් අණුවේ තියෙන එක් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයට මේද අම්ල දරුවනේ එස්ටර බන්ධන වලින් බැඳී යන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ එමගින් සෑදෙන මේද අණුව ට්‍රයිඑසයිල් ග්ලිසරෝල් අණුවක් බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ මේද අම්ලවල ජල බීතික ස්වභාවයට දායක වන්නේ දරුවනේ මොනවද? අර මේද අම්ලවල හයිඩ්‍රෝකාබන් දාමයේ බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ මේද අම්ලවල හයිඩ්‍රෝකාබන් දාමයේ ස්වභාවය මත මේද වර්ග දෙකයි. එකක් සන්තෘප්ත මේද, එකක් අසන්තෘප්ත මේද. දැන් මේ දෙක ළමයි දැන් අපි ළමයි නෝට් එක ගන්න ඕන ළමයිනේ කෙලිම වගු ගහලානේ සංසන්දනය කරේ. මතක තියාගන්න රචනා ප්‍රශ්නවල දරුවනේ වගු ගහලා සංසන්දනය කරන්න බෑ. ප්‍රස්තාර අනම්මනම් ගහන්න බෑ. අනිවාර්යෙන් දරුවනේ වෙන වෙනම ඡේද වශයෙන් මොකද වෙන්නේ? විස්තර කරන්න ඕනේ. ළමයිනේ සන්තෘප්ත මේදය
දිත්ත බන්ධන කිසිවක් නැති හයිඩ්‍රෝකාබන් දාම තියෙන සංතෘප්ත මේද අම්ල වලින් සෑදෙන බව. එක ලකුණයි. සාමාන්‍යයෙන් ළමයිනේ සත්ත්ව මේද අයත් වෙන බව. එක ලකුණයි. බොහෝ විට කාබන් උෂ්ණත්වයේදී ඝන තත්ත්වයේ පවතින බව. එක ලකුණක් තියෙනවා. උදාහරණ දෙන්න ළමයිනේ බටර්. අසන්තෘප්ත මේදේ ළමයි දිත්ත බන්ධන එකක් හෝ වැඩි ගණනක් තියෙන හයිඩ්‍රෝකාබන් දාම සහිත අසන්තෘප්ත මේද අම්ල වලින් සෑදී ඇති බව. එක ලකුණක් තියෙනවා. ළමයිනේ සාමාන්‍යයෙන් ශාකවල පවතින මේද උදාහරණ විදිහට ගන්න පුළුවන්. එක ලකුණක් තියෙනවා. ළමයිනේ අසන්තෘප්ත මේදය කාමර උෂ්ණත්වයේදී ද්‍රව තත්ත්වයේ පවතින බව. එක ලකුණයි. ළමයිනේ උදාහරණ දෙන්න ඒ තමයි කෙලින්ම ළමයි එළවලු තේ. දරුවනේ මෙන්න මේ දිත්ත බන්ධනයේ ස්වභාවය මත අසන්තෘප්ත මේද වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ට්‍රාන්ස් අසන්තෘප්ත මේදය, එකක් තමයි සිස් අසන්තෘප්ත මේදය. ළමයිනේ ට්‍රාන්ස් අසන්තෘප්ත මේදය සංතෘප්ත මේදය අධික ලෙස පරිභෝජනය කිරීම. එක ලකුණයි ඇතරෝස්ක්ලෙරෝසිස් එවත් දමනි බිත්ති ගණවීම සඳහා හේතු වන බව. එක ලකුණක් තියෙනවා. හරි. එතකොට මේ විදිහට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ළමයිනේ අපේ මේද ගැන විස්තර වෙන්න ඕනේ. ඊට පස්සේ සෛල පටලවල දරුවනේ ප්‍රධාන සංඝටකය පොස්පොලිපිඩ බව. එක ලකුණක් තියෙනවා. පොස්පොලිපිඩ වල දරුවනේ එක ග්ලිසරෝල් අණුවකට හරි මේද අම්ල අණු දෙකක් බැඳෙන බව, පොස්පේට කාණ්ඩයක් බැඳෙන බව. එක ලකුණක් තියෙනවා. ළමයිනේ පොස්පේට කාණ්ඩයේ මගින් ස්පොලිපිඩ අණුවට විද්‍යුත් ඍණ ආරෝපණයක් ලබා දෙන බව. එක ලකුණයි. ළමයිනේ ඒ පොස්පේට කාණ්ඩයට අමතර ද්‍රවීය අණුවක්. එක ලකුණයි. ළමයිනේ එතකොට කුඩා ආරෝපිත අණුවක්. එක ලකුණයි. කෝලින් අණුවක් සම්බන්ධ වෙන බව. එක ලකුණක් තියෙනවා. ළමයිනේ පොස්පොලිපිඩවල කෙළවරවල් දෙක අන්ත දෙක එකිනෙකට වෙනස් හැසිරීමක් පෙන්වන බව. එක ලකුණයි. හයිඩ්‍රෝකාබන් වලිග ළමයි ජල බීතික බව. එක ලකුණයි. ළමයිනේ පොස්පේට කාණ්ඩය සහ ඒට සම්බන්ධ වී ඇති ළමයි අණු ජලකාමී බව. එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ දැන් ඔය ස්ටෙරොයිඩ් දරුවනේ සාමාන්‍ය විස්තර වෙන්න ඕනේ නෑ. දැන් ඔකට මම ඉගෙනුවා. හැබැයි ඒක ළමයි රිසෝස් එකේ නෑ. අමතර දැනුමට මම ඉගෙනුවා. ඒතර ඒක නෝට් එකේ ලියන්න ඕනේ නෑ දරුවනේ. ඒකට ප්‍රශ්නයක අවශ්‍ය වෙන්නේ නෑ. ළමයිනේ මේ කට්ටියගේ ප්‍රධාන කාර්යභාරයන් කීපයක් තියෙනවා. එකක් තමයි ආහාර ලෙස ළමයිනේ කිලිම ආහාරවල ශක්ති ප්‍රභවයක් ලෙස සංචිත වන බව. එක ලකුණයි. උදාහරණ දෙන්න ට්‍රයි ඒසයිල් ග්ලිසරෝල් වන තෙල සහ මේද. දෙවෙනි එක තමයි ප්ලාස්මා පටලයේ දරුවනේ සංඝටක වන බව. එක ලකුණයි. පොස්පොලිපිඩ සහ කොලෙස්ටරෝල් දරුවනේ උදාහරණ වන බව. එක ලකුණක් තියෙනවා. ළමයිනේ ප්ලාස්මා පටලයේ තියෙන තරලමය ස්වභාවය සඳහා වැදගත් වෙන බව. එක ලකුණයි. ළමයිනේ උදාහරණ දෙන්න කවුද ගන්න පුළුවන්? ළමයිනේ පොස්පොලිපිඩ සහ කොලෙස්ටරෝල් ගන්න පුළුවන්. එක ලකුණක් තියෙනවා. දරුවනේ ඊළඟට දේහය තුළ පරිවහණය වෙන සංඥා අණුවන බව. එක ලකුණක් තියෙනවා. ළමයිනේ උදාහරණ දෙන්න ඒ තමයි හෝමෝන. හරිද වැඩි? ඒතර මෙන්න මේ කාරණා ටික දරුවනේ අනිවාර්යයෙන්ම විස්තර වෙන්න ඕනේ. ළමයිනේ ඊට අමතරව මේකේ ඕගොට්ටිලම කෙලිම එස්ටර බන්ධනයේ හැදෙන විදිය ඇඳලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඕගොට්ටිලම කෙලිම ග්ලිසරෝල් අණුව ළමයිනේ ඇඳලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ළමයි ඉස්සරහා මේ දම්ල තුන දරුවනේ මේ වගේ ලීවලා තියෙන්න ඕනේ. ළමයිනේ මෙතන ජල අණුව හැදෙන විදිය මොකද වෙන්නේ පෙන්නලා තියෙන්න ඕනේ. අන්න ඒක පෙන්නලා තියෙනවා නම් එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ ළමයි ජල අණුව පිට වුණාට පස්සේ ළමයිනේ කෙලිම බන්ධනය ඇති වෙලා ට්‍රයි ඒසයිල් ග්ලිසරෝල් අණුව ඇඳලා තියෙන්න ඕනේ. ළමයිනේ ඒකට එක ලකුණක් තියෙනවා. හරි? හොඳයි. ඒතර ඒ බන්ධනයේ දරුවනේ ඇති වෙන විදිය පෙන්නලා තියෙන්න ඕන අනිවාර්යෙන්. හරිද? රයිට්. චුට ලකුණු තත්ත්වය බලන්න 20යි 30යි 40යි හරියටම තියෙන පොයින්ට්ස් 50. හරියටම 50ක් තියෙනවා. තුنين වැඩි කරලා බලන්න 150න් කීයක් තියෙනවද කියලා. දැන් මේක ළම කොට මතක තියාගන්න දැන් රචනා ප්‍රශ්න දරුවනේ අර 1 2 3 4 අංක දාලා රචනා ප්‍රශ්න ලියන්න බෑ. තරුවනම්මනම් බුලස් දාලා රචනා ප්‍රශ්න ලියන්න බෑ. වෙන වෙනම ඡේද වශයෙන් තමයි රචනා ප්‍රශ්න ගන්න ඕනේ. ළමනේ වගු ගහලා සංසන්දනය කරන්න බෑ. ලකුණු හම්බෙන්නේ නැහැ. ප්‍රස්තාර අනම්මනම් ගාලා ඒව කරන්න එපා දරුවනේ. කෙලිම වෙන වෙනම ඡේද වශයෙන් මොකද වෙන්නේ විස්තර කරා. වැඩි කරලා ගන්න දරුවනේ 150න් කීයක් තියෙනවද කියලා. ළමනේ මේකේ කවුරු දරුවෙට 120ට වඩා වැඩියෙන් තියෙනවා නම් බය වෙන්න එපා. ඇති. ඒ බයෝ ඒකට ප්‍රමාණවත්. ඉතින් 150 තියෙනවා සුපිරි. ඉතින් 120ට වඩා වැඩියෙන් තියෙනවා ඇති. බය වෙන්න යන්නේ. 100ක් හෝ 100ට වඩා වැඩියෙන් තියෙනවා නම් තමයි AB කියන ලිමිට් එක තියෙනවා. ඊට වඩා සාමාන්‍ය අඩු වෙන්න දෙන්න එපා දරුවනේ. ඒතර හැමදාම ළමයි සතිපතා මේ රචනා ප්‍රශ්න ලියන්න. සතිපතා දරුවනේ මේකේ මාකින් එක බලන්න. ඩිස්කෂන් එක අනිවාර්යෙන් බලන්න. තමන්ගේ ළමයිනේ තියෙන ටියුනින් මීටර්ස් වල තමන්ගේ තියෙන දරුවනේ එසේ වල අඩුපාඩු ටික අනිවාර්යෙන් බල බල හදා ගන්න ඕන. හරි? හොඳයි. අපි ඉන්න ළමයි මෙතනින් අද වැඩේ නවත්තමු. අතර අපි මේ සතියේ ළමයි සෙනසුරාදා හම්බ වෙනවා හවස 1ට නුවර සහ ඔන්ලයින් පන්තියේදී. එතකොට ඉරිදා හම්බ වෙනවා හවස 1ට කුරුණෑගල පන්තියේදී. අපි මේ සතියේ දරුවනේ කෙලිම ප්‍රෝටීන සංශ්ලේෂණයේ පාඩම අවසන් කරලා අපි ආරම්භ කරනවා DNA RNA පාඩම.
ඒතර අලුතෙන් ඕකට යාළුවෝ ඉන්නවා නම් දැන්ට පන්තියන සම්බන්ධ වෙච්ච නැති කට්ටිය, අලුතෙන් යන්න බලාපොරොත්තු වෙන කට්ටිය, වෙන පන්තින එකතු වෙන්න බලාගෙන ඉන්න කට්ටිය ඕන කෙනෙක් දැනුවත් කරන්න අලුත්ම තනක් තියෙන ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. හරිනේ? හොඳයි. එන හැමෝටම ආයිබෝවන් සුබ දවසක්. අපි වීකෙන්ඩ් එකේදී හම්බෙමු.